මයි කෙයා ගිව කෝස් එකක් කරනවා නම් ඒකත් NVQ level 3 එකක්වත් කරන්න ඒකත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන කෙයා ගිව කෝස් එකක් කරනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඔයාට මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයා වොලන්ටියර් කෙනෙක් විදිහට ඒ කියන්නේ යම්කිසි මුදලක් ලබා ගන්න නැතුව වැඩිහිටි නිවාසයක හෝ ඒ වගේ තැනක එක්ස්පීරියන්ස් එක ලබාගෙන අත්දැකීම ලබාගෙන ඔවුන්ගේ පිළිගත් ඩොකියුමන්ට් එකක් ලියවිල්ලක් සේවා සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් වර්තමානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කරන මේ කෙයාගිව පාඨමාලාව දින 45ක් වගේ තමයි ඔවුන් පවත්වන්නේ. දින 45ක් ඇතුළත ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ වයස් පරතරය සාමාන්‍ය 45ට අඩු අය තමයි ගන්නෙ. එතකොට ඒ වගේ වයස් පරතරයක් තියෙන කෙනෙකුට උනත් මේකට සහභාගී වෙන්න පුළුවන් වැඩි වයසක් තියෙන කෙනෙක්ට උනත්. ඔයාලට මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා දේවල් දැනගන්න අවශ්‍ය නම් ඔවුන්ගේ හොට්ලයින් එක කෙටි දුරකථන අංකයක් තියෙනවා. ඒකට සතිය දවස්වල කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ නම්බරේ තමයි 1989. මේකට කෝල් කරලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ කෙයාගිව පාඨමාලාව ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදිත් ඔයාලට යම්කිසි මුදලක් වැය කරන්න වෙනවා. එකක් මේ කෝස් එක හැදෑරීම, අනිත් එක ඉංග්‍රීසි හදා ගැනීම, අනිත් එක විදේශගත වීමේදීත් යම්කිසි මුදල් ප්‍රමාණයක් ඕනේ. දැන් මේ අවුරුදු දැන් අපි මේ කතා කරේ අවුරුදු 35ට වැඩි අය කෙයාගිව කෝස් එකක් හරි NEQ level nursing 3-4 කරන එක ගැන. මේක කරලා වාට කෙලින්ම යුරෝපා අපි අර මුලින් කතා කරපු වගේ නර්සින් ඩිප්ලෝමාවක් කරලා යනවා වගේ යුරෝපා සංගමයේ රටක් එංගලන්තය ඒ වගේ ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ රටකට යන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේකෙදි මේ වගේ පාඨමාලාවක් කරලා අර අපි කිව්ව විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගත්තා නම් ඔයාට සාමාන්‍ය මැද පෙරදිග රටක නැත්තම් සිංගප්පූරු වගේ රටක මැලේසියා වගේ රටක කෙයාගිව කෙනෙක් විදිහට නර්සින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට යන්න පුළුවන් මේ පාඨමාලාව කරලා. මොකද අපි ඒක යන්නේක සුදුසුයි කියලා වලට යෝජනා කරන්නේ. එතෙන්ට ගියාට පස්සේ ඔබ අවුරුදු 2ක් පමණ මේ සේවය කරද්දී ඔයාට යුරෝපා සංගමයේ රටකට හෝ අර යුරෝපා තියෙන රටකට එංගලන්තය ඒ වගේ රටකට හරි ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ රටකට යාමට අවස්ථාව වැඩි. මොකද ඔයා ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් හොඳ ආයතනයක කරනවා නම් මේ වැඩ කරනවා නම් ජාත්‍යන්තර තලයේ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් නිසා. මේක තමයි පාත්වේ එක. මොකද ඉස්සෙල්ලා පොඩි ඒ වගේ පොඩි රටකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ස්කිල් එක හදාගෙන අර වගේ රටකට යන්න. නැත්තම් අර මුලින් කිව්ව කාණ්ඩයට පමණයි එකපාරම යන්න පුළුවන්. ඔයා මේ වගේ කෝස් එකක් කරලා එකපාරටම යුරෝපයට යන්න හදනවා නම් ඒක ලේසි නෑ. ඊට පස්සේ ඔයාටම මේක එපා වෙලා අතහැරලා දාන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ කෙයාගිව කෝස් එකක් හරි මේ වගේ නර්සින් කෝස් එකක් හරි කරලා ඔයාට පුළුවන් ලංකාවේ වැඩ කරලා එක්ස්පීරියන්ස් ගන්න. හැබැයි ආයතනයක වැඩ කරන්න වෙන්නේ ඔයා තනියෙන් වැඩ කරොත් ඔයාට ඒකට සර්ටිෆිකේට් එකක් හරි සේවා සහතිකයක් ලබා ගන්න හැකියාවක් නැහැ. මේ පිළිබඳව අපි වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම දාන්නම් පල්ලෙහායින්. ඒ වගේ තමයි මේ කෝස් කරගෙන යන අය අනිවාර්යෙන් ඉංග්‍රීසි කෝස් එකකුත් ෆලෝ කරන්න. IELTS වලටම ටාගට් නැතත් යම්කිසි ඉංග්‍රීසි කෝස් එකක් ෆලෝ කරගෙන යන්න. ඒක මේ කෝස් එක අතරම කරගෙන යාම තුලින් ඔයාට අනාගතේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ලංකාවේ IELTS ඉගෙන ගන්න තියෙන හොඳම YouTube channel එක මොකක්ද කියලා. ඒ තමයි IELTS with මලිත YouTube channel එක. ඉතින් ඒකේ තියෙන වීඩියෝ බලලා ආට පුළුවන් මේ IELTS ගැන වටිනා අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඔයා IELTS computer base කරනවා නම් මේක තමයි තියෙන හොඳම තැන. ඉතින් මේ IELTS ගැන හරි මේ ගැන හරි දැනගන්න ඕන නම් ඔයා මේ දැක්කන නම්බරයට අදම කතා කරන්න. IELTS with මලිත YouTube channel. ඉතින් මේක තමයි ඔයාලට දෙන්න තියෙන අපේ දැනුමට අනුව අපේ අත්දැකීම් වලට අනුව දෙන්න තියෙන දේ. ඉතින් මේකෙන් තීරණය කරන්න පුළුවන් ඔයා මොන කෝස් එක කරත් රට යනවද නැද්ද කියන එක ඔයාටම තීරණය කරන්න පුළුවන්. මම අනිවාර්යයෙන් විදේශගත වෙනවා. මගේ ටාගට් එකට මම යනවා කියලා මේ ක්‍රම වලින් ඔයාට තෝරගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම වලින් බැහැරව තව ක්‍රමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම හරහා පොදුවේ තමයි ඔයාට කරන්න වෙන්නේ. පාත් එක වෙනස් වෙන්න පුළුවන් ඔයාට තියෙන සම්බන්ධතා අනුව. අපි මෙතන කතා කරන්නේ කිසිම රටේ වගේ යාළුවෙක් කරේ නෑයෙක් කරේ නැති කෙනෙක් කොහොමද මුල ඉඳන් මේක තමන්ගේ ස්ව උත්සාහයෙන් කරන්න කියලා. ඉතින් මේ හැම දෙයකම තමන්ගේ කැපවීම ඉවසීම තියෙන්න ඕනේ. අර මුලින් කිව්වා වගේ
සාමාන්‍යයෙන් අවුරුදු 30ට අඩු කෙනෙක් නම් මේ සඳහා අවුරුදු 5ක්වත් ඔයා ලංකාවේ ආයෝජනයක් විදිහට මේක කරලා තියෙන්න ඕනේ. ඉතින් අදම පටන් ගන්න, අදම කරොත් ඔයාලට තව වසර කිහිපයකින් ඔයාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ එන ප්‍රශ්න අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. ඉතින් මේ පිළිබඳ වෙන ගැටලු, ඒ වගේම ඔයාගේ අලුත් අදහස් තියෙනවා නම් ඒවත් අපිට එවන්න. මෙහෙම නෙමෙයි, මෙහෙමත් යන්න පුළුවන්, විදේශගත වෙන්න පුළුවන්. දැන් මෙහෙම දේවල් තියෙනවා කියලා අපිත් ඒ අප්ඩේට් දෙන්න, කමෙන්ට් කරන්න. අපි ඒවට දාලා අනිත් අයගේ දැනුමටත් ඔයාලට මේව එකතු කරගන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපේ YouTube channel එකත් එක්ක, SLNS YouTube channel එකත් එක්ක සියලු දෙනාම එකතු වෙන්න. සුබ දවසක්. ලංකාවේ IELTS ඉගෙන ගන්න තියෙන හොඳම YouTube channel එක මොකක්ද කියලා. ඒ තමයි IELTS with මලිත YouTube channel එක. ඉතින් ඒකේ තියෙන වීඩියෝ බලලා ආට පුළුවන් මේ IELTS ගැන වටිනා අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඔයා IELTS කම්පියුටර් බේස් කරනවා නම් මේක තමයි තියෙන හොඳම තැන. ඉතින් මේ IELTS ගැන හරි මේ ගැන හරි දැනගන්න ඕන නම් ඔයා මේ දැක්කන නම්බරයට අදම කතා කරන්න. IELTS with මලිත YouTube channel.